මොකක්ද කිව්වේ? ඇත්තටම ඔයා ඩිරෙක්ටර් එහෙම කිව්වද? එනම යන්න. අපි ගිහිල්ලා ඩිරෙක්ටර් කියමු කැමතියි කියලා. ඕනේ නෑ. මං කරනවා කියලා එයාට කිව්වා. මොනව? ඔයා දැන් එතකොට කිව්වේ ඔව්. බොරුවක් තමයි කිව්වේ. මං සොංගිට වැරද්දක්ද කළේ? සොංගි කලින් මට ඒ වැඩේ කරන්න කිව්ව තමයි. එහෙත් අම්මේ සොංගි බලපු විදිහ සුබපතන බවක් නම් පෙනුන්නේ නැහැ. හැබැයි මං එයාට හැමදාම සුබ පැතුවනේ. ඒක තමයි. එයා හැමදාම හිතුවේ ඔයාගේ උදව්කාරයා කියලානේ. එයා ඔයාට හොඳ යාළුවෙක් කියලා දෝ හිතන්නේ. මේ පාරවත් ඔයාට පෙන්වන්න ඕනේ ඔයාටත් ප්‍රධාන ජෙසි කරන්න පුළුවන් කියලා. මට ඕනිම කරන වෙලාවෙ කොහෙ ගින්ද? කොහෙ ගියාද කියලා දන්නේ එක පාර්ටම මෙයා මගේ කාර් එකෙන් පැනලා දිව්වා. අඩුම ගානේ මට යන තැනවත් කියන්න තිබ්බා. මම කවදාවත් නීති කඩ කරන කෙනෙක් නෙමෙයි කියලා ඔයා දන්නවනේ. කොහොම හරි අන්තිමට දඩ ගෙවන්නත් සිද්ධ වුණා. එයා නිකන් සාක්ෂිකාරයෙක් නිසා බලෙන් ගෙන්නන්නත් බෑ. අපි යාට නීති අනුකූලවම දන්නවමු. ඒ වුණාට මං කොච්චර කල්පනා කරත් මගේ ඉස්සරහා හිටියේ මීදුම වගේ අතුරුදහන් වුණා. හරියට නිකන් මායාවක් වගේ. එයා ළඟ තියෙන ගොඩනැගිල්ලකට ගියා වෙන්න බැරිද? ඒක බොහොම පොඩි කාලයක් නේ. සමහර විට මම මේ කියන්නේ CCTV කැමරා වලින් බැලුවොත් හොඩුවක් හොයාගන්න පුළුවන් වෙයි. පුදුම වැඩක් නේ. හොල්ම නැද්ද? පරීක්ෂණතුමා බය වෙලා වගේ. ඇයි ඔබතුමා බයද? මේකයි ඊරත් අද වැස්සට මාව හොඳටම තෙමුණානේ. මේ මිනිස්සයා මොන වගේ කෙනෙක් වෙන්න පුළුවන්ද? මම ටිකක් හොයලා බැලුවා. එයා සාමාන්‍ය කෙනෙක් නන් නෙමෙයි. ඇයි මොකද? සෑහෙන්න වත්කම් ප්‍රමාණයක් එයාට තියෙනවා. ලොකු සමාගමකටවත් නැති තරම්. ඕ හරි අවුනා මං ගන්න. හරි දැන් හරි. ඔයාට ඇති නිශ්චල දේපල ප්‍රමාණය දැක්කාම ඇත්තටම මට පුදුමත් හිතුණා. කොහොමද මෙච්චර විශාල දේපල ප්‍රමාණයක් අයිති වුණේ? අවුරුදු 400ක් විතර ජීවත් වුණු නිසා ඒවා નિરાයසෙන්ම වගේ වැඩි වෙලා තියෙනවා. ඔයාට හොඳට අනාගතය බලන්න පුළුවන් වගේ. නැත්තම් කොහොමද ගණන් වලින් මෙච්චර ඉඩම් ප්‍රමාණයක් ගත්තේ? මුලින්ම මම ව්‍යාපාරයක් පටන් ගත්තේ 1753 දී. ඒ කාලේ යුන්සොන් ඩොන් කියලා හන්යන් වල ගොඩක් ප්‍රසිද්ධ ඉඩම් විකුණන මිනිස්සෙක් හිටියා. අර තියෙන්නේ අතන කළු ගොඩක් වගේ පෙනුනට මල්බෙරි වගේ දෙයක් වගා කළොත් ඒව රත්තරන් වගේ අස්සන්න ගන්න පුළුවන්. මං ඒ ඉඩම අරගෙන මල්බෙරි වගාවක් කරන්න හිතාගෙන හිටියේ. පස්සේ කාලේ එතන ලස්සන විනෝද උයනක් ඇතුවා. නර තියෙනවා නේද? ඕකේ අයිතිකාරයා තමයි රාජකීය ලේකම්තුමා. එතුමා රජතුමා ඉදිරියේ කටවරද්ද ගත්තු හින්දා දැන් තනතුරෙන් පහ කරලා ඉන්නේ. ඇස්වලින් කඳුළු වැටෙනවා වගේ තමයි ඉඩම් ටික විකිනෙන්නේ. පුළුවන් තරම් ඉක්මනින් අරගන්න. පරිසරයත් ගොඩක් ලස්සන නිසා ක්‍රීඩාංගණයක් හදන්න හිතුවේ. ඒත් දැන් ඒක තනිකරම නිවාස සංකීර්ණයක්. ඉස්සර ගන්නම් කියන්නේ හන්යන් වල කොටසක් නම් නෙවෙයි. ඉඩම් වල වටිනාකම උනත් හන්යන් වල තියෙන පොඩි නගරවලටත් වඩා ගොඩක් ලාභයි. සංසොන් නගරේ උනත් ඉස්සර මතක හැටියට එහි තිබුණේ ගම් 3ක් විතරයි. ඔයා දන්නවද? ඒ ගම් 3ම එකතු කළත් ඕන්නම් 200ක් විතර මිනිස්සු ඉන්නේ නැති.
අද හිතා ගන්නවත් බැරි තරම් ඉන්නවා. අයියෝ. ඒ පරිසරය වුණත් දැන් හරිම වෙනස්. මුඩු බිමක් කියලා හිතන්නවත් බෑ. ඒ කාලේ ජීවත් වෙච්ච මිනිස්සෙක් මේක දැක්කොත් එහෙම ගොඩක් දුක් වෙයි. ඉඩමක් නොගත් එකට. මට තේරෙන්නේ අපේ මුත්තල මොනව කළාද කියලා. ඔය ඒගොල්ලන්ගෙනුත් ඉඩම් ගන්න ඇති නේද? මේ දීපල වලට ඔයා කැමති දෙයක් කරන්න. ගොඩක් වටින කෞතුක භාණ්ඩයක් තියෙනවා. මොනවා හරි පිළිවෙලක් කරලා ඒව ආරක්ෂා කරගන්න. හැබැයි ඔය වටින කෞතුක භාණ්ඩ එකපාරට එළියට ගන්න එපා. මොකද මිනිස්සු සැක හිතයි. ඔව්. ඒ කතාව නම් ඇත්ත තමයි. හැබැයි ඔයා මේ දේවල් ගැන තීරණයක් ගත්ත නිසා මට එක දෙයක් ගැන විශ්වාසයි. ඇත්තටම ඔයා යනවා කියන එක. මට මේ ලැබුණු අවස්ථාව අවුරුදු 400ක් බලන් ඉඳලා ලැබුණු දෙයක්. මෙහෙන් පිට වෙලා යන අවස්ථාවක් ආවොත් කිසිම දුකක් නැතුව බැඳීමක් නැතුව යන්න පුළුවන් කියලා හිතුවත් ඇයි මොකද? ටික ටික කාලේ ලඟ වෙනකොට මගේ හිතේ එක්කෙනෙක් ඉතුරු වෙලා ඉන්නවා. ඒකම තමයි මට තියෙන වේදනාව. බැඳීම, දුක, මේ හැමදේම එතන තියෙනවා. ඒකාකාරීව ගෙවුණු අවුරුදු 400ට වඩා මේ කාලේ හරිම වෙනස්. කෙනෙක් මැරුණම ඒ කෙනා නැති වෙනවා. ඒ බව මට හොඳට තේරෙනවා. මේක එහෙම දෙයක් නෙවෙයි. පුළුවන් නම් හෑන්ඩ් ෆෝන් එකක් ගන්න. හදිස්සියකටවත් කෝල් එකක් දෙන්න විදිහක් නැහැ. මේ ලෝකෙන් ඈත් වෙලා ගියා කියලා හිතපුයා. හුඟ කාලයක් ගෙවිලා ගියාට පස්සෙත් ආපහු මගේ ඉස්සරහට ඇවිල්ලා. ආවද? මම කවදාවත් දැකලා නැහැ ওই විදියට ස්වේච්ඡාවෙන් වෙලාවට ඇවිත් වැඩ කරන කෙනෙක්. සතියකට දවසක් හරි මෙහෙම වැඩ කරන එක මට හරි සතුටක්. ඒක නිසානේ මං එන්නේ. ඔයා වගේ සල්ලිකාරයෙක් ওই විදියට වැඩ කරනවා කියන එකත් පුදුමයි. හැබැයි මීඩියා වල කට්ටිය ඔයා ගැන දැනගත්තා නම් ලියන්න ඕන තරම් කරුණු තියෙනවා. මෙයාට මොකද වෙලා තියෙන්නේ? හයිවේ එක ළඟ කවුරු හරි දාලා ගිහිල්ලා. බය වෙලා ඉන්නේ. මෙයාගේ හැමෙත් පොඩි තද ගතියක් තියෙනවා. අනිත් ඒවා කොහමද? ලේකක් බැලුවා. හැබැයි හිතා ගන්න බැරි ලොකු වෙනස්කම් වගේක් නම් තියෙනවා. එක්ස්රේ එකට අනුව නම් නියුමෝනියා වගේ තමයි පෙන්눔 කරන්නේ. ඒ විතරක් නෙමෙයි මෙයාගේ හෘද නාලවල හිරවීමකුත් තියෙනවා. සතුටින් මැරෙන්නනේ කවුරුත් කැමති. මොකද කියන්නේ? ඔපරේෂන් එකක්වත් කරමුද? ඔව් එහෙමවත් කරමු. ඔයා කැමතිද? මෙයාට මුලින්ම නිින්ද යන බෙහෙත් දීලා ඉමු. ජනප්‍රිය තරු වලට නිින්ද යන්නේ නැතිනම් මේ දවස්වල නිදිපෙතිත් හරියට විකිනනවලු නේද? කොදෙන්න? ඔහොම ටිකක් ඉන්න. ඔයාගේ වේදනාව නැති වෙයි. ඉක්මනින්ම. අනන්තින් පියුමා එවිතින් තරු කුඹුරා. ඔවා මටද? මට මොකටද මේවා? අත මගේ බර්ත්ඩේ එක නෙවෙයිනේ. අම්මා අද වගේ දවසක ගොඩක් වේදනාවෙන් හිටියේ. ඒක නම් ඇත්ත. එයා ඉපදිච්ච දවසේ ඉඳලා යාට යන කේන්ති නිසා මං හුඟක් වේදනාවෙන් තමයි ඉන්නේ. අද සොංගී එක්ක මොනවද කරන්නේ? මේ දවස්වල යාට විශේෂ වැඩක් මුකුත් නැහැනේ. රෑ කෑමකට යන්න ඉන්නේ. හැමදාම ඉතින් රෑ කෑම කනවනේ. අද වගේ දවසක මොන හරි විශේෂ දෙයක් ඕනේ නේ කරන්න. මම මේ කිව්වේ. ඔයාට අදහසක් දෙන්නද? මට අද හවස ගොඩක් වැදගත් වැඩකට යන්න තියෙනවා. මට නිවාඩුවක් අරගන්න පුළුවන් වෙයිද? නිවාඩුව? ඔව් ඔයා නිවාඩුවක් අරගන්න. සමා වෙන්න ඕනේ. අද හවස බැංකුවත් එක්ක කිවිසුමක් අත්සන් කරන්න හිටියේ. කමක් නැහැ. අපි ඒ ගැන බලා ගන්නම්. මට ඒ වගේ අත්දැකීමකුත් නැහනේ. මට ඒක බලන්නත් ඕනේ. බලන්නත් ඕනේ නැද? ඒක කල් දාන්න පුළුවන්ද? හැබැයි ඒගොල්ලෝ ඉංග්ලන්ඩ් වල ඉඳන් එන නිසා අදම අත්සන් කරන්න ඕනි කියලා කිව්වා. ඒගොල්ලෝ ඉංග්ලන්ඩ් වලින් ඉඳලා මෙහාට එන්න පැය 12ක් විතර යනවනේ. මම ඒක බලා ගන්නම්.